හායි හායි අද වීඩියෝ එකෙන් මම සිරිපා කරුණාව සිද්ධ කළේ කොහොමද කියලා තමයි ෂෙයා කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයත් පළවෙනි පාඩේ සිරිපා කරුණාව කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මගේ මේ අත්දැකීම ඔයගොල්ලන්ට වැදගත් වේවි. මේ වෙලාව වෙනකොට 7ට කිට්ටුයි. ඉතින් පුංචි වැහිපොදකුත් යනවා. දිගටම එකතු වෙලා ඉන්න මගේ සිරිපා කරුණාව මම සිද්ධ කළේ කොහොමද කියලා බලන්න. සාදු අපි දැන් තමයි ශ්‍රීපාදයේ කරුණා ගාන පටන් ගත්තේ. දැන් වෙලාව 7යි. අපි බලමු එහෙට කීය විතර වෙනවද යන්න කියලා. ඉතින් අපි ගොඩක් අය ඉන්න මෙතන කෝඩු කට්ටිය. මයිනංගිත් කෝඩු. ඉතින් එහෙනම් අපි බලමු කොච්චර වෙලාවක් අපිට යනවද කොහොමද කියලා. මම ඔයගලන්ට පෙන්නන උඩ පේනවා ශ්‍රීපාද ස්ථානය. අර හදිහා නා මම අපේ නංගි කෝඩු. ඉතින් මෙතන ධර්මකීර්ති විහාරය කියලා තියෙනවා. මෙතනින් අපිට පුළුවන් පන්සිල් සමාදන් වෙලා හැම ආශිර්වාද අරගෙන සිරිපා කරුණාව පටන් ගන්න. ඉතින් අපේ නඩේ හැමෝම මෙතනට ඇවිත් ආශිර්වාද අරගෙන පන්සිල් සමාදන් වෙලා තමයි සිරිපාද කරුණාව පටන් ගත්තේ. පන්සිල් සමාදන් වෙලා ආශිර්වාදයක් අරගෙන දැන් අපි ආයමත් පටන් ගන්න යන්නේ ශ්‍රීපාදේ කරුණා කරන්න. ශ්‍රීපාදේ කරුණා කරනකොට අපිට මුණ ගැහෙනවා එක එක නිෂ්පාදන ආයතන වලින් පවත්වනු ලබන ප්‍රජා සත්කාර. මේත් ඒ වගේ තැනක්. මේ සිද්ධාලේප නිෂ්පාදන ආයතනය මගින් පවත්වන හෙඩ් මසාජ් එකක්. ඉතින් මෙන්න මේ විදිහට කරගන්න පුළුවන් අපිට කැමති නම්. මෙතන ඉන්න ලේඩි කෙනෙක් ඒ වගේම බොයිස්ලා ලේඩිස්ලා මේ වගේ ඉතින් එක එක අය ඉන්නවා. අපිට කැමති නම් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ තැනක්. මෙතන අපිට ලබා දුන්නේ පස්පම්බුව ගිනිරාජ නිෂ්පාදන ආයතනයෙන්. ඉතින් මේ වගේ දේවල් පවත්වන එක ඇත්තටම ඉතාමත් හොඳයි. මම කියන්න ඕනේ මේ හැම නිෂ්පාදන ආයතනයකටම ගොඩාක් පින් මේ ලබා දෙන හැම සත්කාරයකටම මේක හරියට වටිනවා මේ වෙලාවේදී අපිට මේ දේවල් ලබා දෙන එක ගැන. මොකද මේ වෙලාවේදී සීතයි සමහරක් වෙලාවට අපිට හිසේ කැක්කුම් මේ හැමදේම තියෙන වෙලාවක වෙන්න පුළුවන් අපිට මේ දේවල් ලැබෙන්නේ. ඉතින් මේ දේවල් ඇත්තටම හරිම වටිනවා. ශ්‍රීපාදස්ථානයේ උඩමළුවේ වගේම අපිට මෙතනදී සීනුවක් නාද කරනවා දකින්න පුළුවන්. යන අතරමැදදී ඉතින් මමයි නංගිත් ඒකට සම්බන්ධ වුණා. මෙතනදී කෝඩු අය විතරක්ම නෙවෙයි අනිත් අයටත් පුළුවන් මේ විදිහට එයා ගිය වාර ප්‍රමාණය අනුව මේ විදිහට සීනුව නාද කරන්න. ශ්‍රීපාදය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටි මීටර් 2243ක්. ඒ කියන්නේ අඩි 7359ක් උස ඇති ඉතාමත් පූජනීය හා ප්‍රසිද්ධ කන්දක්. එහි කඳු මුදුනේ ඇති පා සටහන බෞද්ධයන් විසින් බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ලෙසත් හින්දුන් ශිව දෙවියන්ගේ පාදයේ ලෙසත් අන්‍යාගමිකයින් ආදම්ගේ පා සටහන ලෙසත් සැලකෙනවා. සාමාන්‍යයෙන් මේ වන්දනා කාලය ආරම්භ වෙන්නේ දෙසැම්බර් සිට මැයි දක්වා. ඉතින් ගොඩාක් අය මේ ශ්‍රීපාදයේ කරුණා කරන්න පටන් ගන්නේ රාත්‍රී කාලයේදී. මෙතනදි කරන්නේ කෝඩුකාරීන්ව බාර කරලා පඳුරක් අතේ ගැට ගහනවා. මේ පඳුර ඔයා ශ්‍රීපාදස්ථානයේ කරුණා කරලා පහළට කරුණා කරනකම් අතේ තියාගන්න ඕනේ. ඉතින් මේක කෙරෙන්නේ සමන් දේවාලය හරහා. ඔයාට යන අතරමැදි හැම වෙන ඕනම සමන් දේවාලයකින් කරන්න පුළුවන්. අපි සීතගංගොල ඒ චාරිත්‍රය කරන්න කලින් මුණ ගැහුණු සමන් දේවාලයකින් කරේ. හැබැයි සමහර සීතගංගොලේ චාරිත්‍රය ඉවර කරලත් මේ පඳුර ඊළඟට හම් වෙන සමන් දේවාලයේ අතේ ගැට ගහ ගන්නවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මතක ඇතුව ගෙදරින් සුදු රිදි කෑල්ලක් සහ පඳුරක් අරගෙන යන්න.
අපිට හමු වන මේ පාලම හඳුන්වන්නේ රතු පාලම කියලා. Be inne ko gam aran vai vai karuna vai karuna vai devi siri podu vandavan dandu podu vandavan siri podu vandavan dandu podu vandavan saman devilu pidevela de karuna vai Devi Pihitai. Devi Pihitai. Hi guys. අපිට දැන් හම්බුණා නාවජි. නාවජි බොන්න යන්නේ. හොම්බත් පොඩ්ඩක් කවුල් කමන්නේ නැහැ මොමුයි උනට. කීර්තේ කියලා කිව්ව විතරයි නෙතු ටක් ගාලා දිව්වා. Thank you aunty. මම මේ නිකට ගැන කියලා විහිළු කරේ අපිත් එක්ක ආපු කවිඳු බබා. ඉතින් එයා ගඟේ නාන්න ගිහිල්ලා වැටුණා. වැටෙනකොට එයාගේ නිකට වැදිලා පොඩ්ඩක් පැලුණා. මැහුම් දෙකක් හෝ තුනක් දාන්නත් උනා අන්තිමට. කො හෂිනි බබා. සිරිපා කරුණා කරනකොට නඩේ හැමෝම එකතු වෙලා විඩාව නිදිමත අලසකම නැති කරගන්න විවිධ දේවල් කියනවා. ඉතින් මේ දේවල් මගින් ඇත්තටම අර වෙහෙස ඒ වගේම නිදිමත ගතිය නැති කරගන්නවා. ඒත් එක්කම අර පුංචි විහිළු තහළු ගතියකුත් එක්ක මේ දේවල් ඒගොල්ලන් ගායනා කරනවා. ඉතින් ඉහළට කරුණා කරන අය වගේම පහළට කරුණා කරන අයත් මෙන්න මේ කවි ගායනා කරමින් තමයි හැමෝටම එතනදී ආශිර්වාදයක් එකතු කරනවා. ඒ වගේම පුංචි උසුළු විසුරුවක් එකතු කරමින් මේ කවි ගායනා කරනවා. ඉතින් මේ දේවල් අහන්න නම් මම ගොඩාක් ආසයි. ඒවා හරිම ලස්සනයි. සිරිපා කරුණාවේදී සාමාන්‍යයෙන් හැමෝම පේවෙනවා. ඒ කියන්නේ මස් මාළු වගේ දේවල් අනුභව නොකර සතියක් එහෙම නැත්නම් සති දෙකක් දවස් 3ක් වගේ කාලයක් අපිට රැකෙන්න පුළුවන්. ඒ වගේම තමයි සිත කය වචනය අපි සංවර කරගන්න ඕනේ. ඉතින් මේ කට වචනය කියන එක ගොඩාක් බලපානවා මේ සිරිපා කරුණාවේදී. ඉතින් අපි ගොඩාක් භක්තියෙන් තමයි මේ දෙයට සම්බන්ධ වෙන්නේ. හරි අපි දැන් මේ යන අතර වාරයේදී අපිට ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී පාදය ඈතින් පෙනෙන්නේ. ඊළඟට මට නංගිට හම්බුණු ඊළඟ චාරිත්‍රය තමයි මේ තියෙන සිත ගඟවලින් ස්නානය කරන එක. මෙතනදී සිද්ධ වෙන්නේ අර ස්නානය කිරීම සංකේතවත් කිරීමක්. ඉතින් ඔයාට අනිවාර්යෙන්ම දෙහි ගෙඩියක් අවශ්‍යයි මෙතනදී. මොකද ඒ දෙහි ගෙඩිය කපලා ඒකෙන් අර අපි නාන විදිහ සංකේතවත් කරලා මුණකට චුට්ටක් සෝදගෙන ඒ දෙහි ගෙඩිය නැවතත් මේ සිත ගඟවලට දාන්න ඕනේ. ඉතින් මෙතනදී මම හිතන විදිහට නම් සිද්ධ වෙන්නේ අපිව පිරිසිදු කිරීමක්. ඒ වගේම මම හිතනවා ආශිර්වාදයක් ලබා ගැනීමක් කියලා. ඉතින් මේක සිද්ධ කරන්නේ නඩේගුරා විසින්නේ. ඒ වගේම තමයි මෙතනදී මම හිතනවා ශ්‍රී පාදයේ කරුණා කරන්න අවසර ලබා ගැනීමක් වගේත් සිද්ධ වෙනව ඇති. ඉතින් මට හිතෙන විදිහට. දැන් නම් අපිට ශ්‍රී පාදයේ පෙනෙන්නේ මෙන්න මේ විදිහට. අපි මේ යන දවස්වල ලයිට් එහෙම ටිකක් අඩුයි. ඉතින් ලයිට් එහෙම යනවා කියලා තමයි ආරංචිය. ඉතින් අපි යනකොටත් එකපාරම ලයිට් ගිය අවස්ථාවන් තිබුණා. මේ සාමාන්‍යයෙන් අපි සිරිපාදේ කරුණා කරනකොට පළවෙනි පාරේ කරුණා කරන කෙනාට කෝඩු කියලා කියනවා. ඉතින් කෝඩුත් වර්ග 3ක් තියෙනවා. කිරි කෝඩු ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුංචි අයට. ඊට පස්සේ නාමර කෝඩු තියෙනවා තරුණ අය. දඬු කෝඩු ඒ කියන්නේ ටිකක් වයසින් වැඩි මල් අය. මේ යන අතරමඟ ඔයාට ඕනි තරම් කන්න බොන්න දේවල් තියෙනවා. ඉතින් අපි තොන නෙස්කැෆේ එකක් බිව්වා. ඊට පස්සේ අපිට හම්බුනේ ඉදිකටු පහන. මේ චාරිත්‍රය වෙනුවෙන්නෙත් කෝඩු කෙනාට. ඉතින් ඔන්න මමයි නංගි දැන් මේ චාරිත්‍රය කරන්න යන්නේ. අපිට පුංචි පැකට් එකක් විදිහට මේ දේවල් ගන්න තියෙනවා. මම ඔයාලට කිව්වේ රුපියල් 150ක් වගේ තමයි උනේ. මෙතනදී හඳුන් කූරු තියෙනවානේ. මේ හඳුන් කූරු පත්තු කරලා ඒ වගේම බුදුහාමුදුරුවන්ට ඖෂධ තියෙනවා. ඖෂධ වර්ග කිහිපයක්. ඉතින් මේ ඖෂධ පූජාවත් කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඉදි කට්ටට නූල දාලා මේ නූල ඉවර වෙනකම්ම අපි උඩට ඇදගෙන යන්න ඕනේ. ඒත් එක්කම පුංචි හැරමිටියක් තියෙනවා. ඒ හැරමිටියත් අපි එල්ලන්න ඕනේ.
උඩට යනවට අපි කියන්නේ සිරිපාදේ කරුණා කරනකොට ඉහළට කරුණා කරනවා කියලා. ඒ වගේම පහළට බහිනවට අපි කියන්නේ පහළට කරුණා කරනවා කියලා. අපි සිරිපාදේ කරුණා කරන්නේ ටීම් එකක් විදිහටනේ. ඉතින් මේ ටීම් එක හඳුන්වන්නේ නඩය කියලා. ඒ වගේම අපි මේ ටීම් එක හසුරවන කෙනාට අපි නඩේ ගුරා කියලා කියනවා. සිරිපා කරුණා කරනකොට මහන්සිය විඩාව නිවා ගන්න මේ විදිහට අම්බලම් තියෙනවා. ඉතින් අපි හැමෝමත් නැවතුණා මහන්සිය පොඩ්ඩක් නිවා ගන්න අම්බලමක. අපේ නඩේ අහිංසකම ළමයා නේද? අපි ඊට වඩා මහන්සි. හායි. අපි දැන් නැවතුණා මෙතන. චුට්ටක් ඉඳලා යන්න මහන්සි. ඔයාලට පුළුවන් යන ගමන් ගොඩක් තැන් තියෙනවා මෙහෙම නැවතින්න. මම පෙන්නන්න. වහගන්න. අපි දැන් ඉන්නේ කොහෙද? ඉදිකටු පාන ළඟ. ඔව් එතන ළඟ තියෙන තැන තමයි අපි නැවතුනේ. මහන්සි ළමයි ටික ඉන්නවා. 1:18යි. අම්මෝ සීතලයි. මහන්සි වාටයිනේ. ඔව් මහන්සි කියන්නේ. මේ තියෙන්නේ අපි අන්තිමටම නැවතුන තැන. ඉතින් ඔන්න අපි තේ එකක් බොන්න පොඩ්ඩක් නැවතුණා. මම කතෝලික. හැබැයි මම විශ්වාස කරනවා ඔයා කතෝලික වුණත් එක පාරක් හරි සිරිපා කරුණාව කරගන්නම ඕනේ. ඒ ආශිර්වාදය ලබා ගන්නම ඕනේ කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා සිරිපා කරුණා කරන්න වාසනාව ලැබෙන්න කියලා. මම දැන් ඉන්නේ උඩමළුවේ. ඉතින් ශ්‍රීපාදේ කරුණා කරන්න ඇස්තලා තමයි මම බලාගෙන ඉන්නේ. මේ වෙලාවේදී ලොකුවට වීඩියෝස් ගන්න බෑ. ඉතින් මම උඩමළුවේදී පුළුවන් විදිහට ඔයගොල්ලන්ට වීඩියෝස් එකතු කරා දිගටම බලාගෙන ඉන්න. මේ විදිහට තමයි අපේ සිරිපා කරුණාව සිද්ධ වුණේ. ඉතින් මේ මගේ නංගිගේ පළවෙනි සිරිපා කරුණාව ගොඩාක් ආසාවෙන් තමයි සම්බන්ධ වුණේ. ඉතින් ඇත්තටම මට ආසයි මගේ හස්බන්ඩ් එක්කත් මේ සිරිපා කරුණාව ආයමත් කරන්න. මම හිතනවා මට ඒකට වාසනාව ආශිර්වාදය ලැබේවි කියලා. ඉතින් අපි ඇත්තටම ඉරසේවය බලන්න හිටියේ නැහැ. අපි පහළට කරුණා කරා. මේ ඔයාලා දකින්නේ පහළට කරුණා කරනකොට මම දැක්ක ලස්සන. දැන් අපි හැමෝම උදේට ටී එක බොන්න මෙන්න මෙතන නතර කරා. ඉතින් ඇත්තටම අපි මේ සිරිපා කරුණා කරනකොට කෑම කෑවෙම නැහැ. ඇත්තටම කෑම කන්න අවශ්‍යතාවයක් ආවෙම නැහැ. ඉතින් අපි සීතලත් එක්කම උණුවට මොනවා හරි බොන එකම තමයි කළේ. ඇත්ත මටත් බය හිතෙනවා මම ඒක එකපාර කඩාගෙන ඉඳගෙන කිව්වා. කොහොම නගිනවා නේ අර දාලා තියෙන අර මේවා. අර වැටද? නෑ ඔය එලවස්මන්ට් දෙත් ඇහිලි ඉවරලා එකපාරට නැතුව ගියා. පහළට කරුණා කරනකොට ඉහළට කරුණා කරනකොට වෙච්ච දේවල් කිය හරිම සතුටු සිතින් තමයි අපි පහළට කරුණා කරන්නේ. හිතේ තිබුණ ලොකු ආසාවක් මේ විදිහට ඉෂ්ට වුණාම ඒ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් කවදම හරි දවසක මගේ එකම ප්‍රාර්ථනාව
මගේ හස්බන්ඩ් එක්කත් මෙන්න මේ විදිහට සිරිපා කරුණා කරන්න. ඇත්තටම මම ප්‍රාර්ථනා කරනවා හිතේ ආසාවෙන් සිරිපා කරුණා කරන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම සිරිපා කරුණා කරන්න වාසනාව ලැබෙන්නේ කියලා. දැන් නම් හොඳටම එළිය වැටිලා ඒත් එක්කම පුංචි රස්නයකුත් තියෙනවා. ඉතින් උඩ මළුවේදී නම් ගොඩාක් සීතලයි. දැන් නම් ඉතින් අවුවත් වැටිගෙන එන නිසා අර තිබ්බ සීත ගතිය එහෙම නැහැ. ඉතින් ඔන්න අපිට අපි ඉන්න හරියට ශ්‍රී පාදයේ පේන්නේ මෙන්න මේ විදිහට. ඒත් එක්කම අවට පරිසරයේ ලස්සන දැන් බලන්න හොඳම වෙලාව. මෙයාලා නම් ගොඩාක් ඉන්නවා අපි පහලට කරුණා කරනකොට එහෙම හම්බ වෙනවා. ඉතින් ඉහළට කරුණා කරන අයටත් මේ වෙලාවෙදි නම් මේගොල්ලන්ව දැක ගන්න පුළුවන්. ඔන්න ඔයාලටත් බලන්න ඕනේ නිසා මං යාලව ටිකක් වැඩිපුර අරගත්තා. මෙයාලා ඉන්නවා කියලා ඇත්තටම ඉහළට කරුණා කරන අයටවත් පහළට කරුණා කරන අයටවත් කිසිම කරදරයක් නැහැ. එයාලා එයාලගේ පාඩුවේ ඉන්නවා. අපිට අපේ පාඩුවේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මෙන්න මේ අත්වැඩ තියෙන තැනක් තියෙනවා. මම දැක්ක එකම තැන තමයි මෙතන. පහළට කරුණා කරනකොට මම දැක්කා. ඉතින් ඉහළට කරුණා කරන ඔයාටත් මේක දකින්න පුළුවන්. මේ සිරිපා කරුණාව මේ සිරිපා වාරයේ මතක් වෙන්න අවශ්‍ය කරන දෙයක් ඔයාලට ඇත්තටම පහසු මිලට ගන්න පුළුවන්. කෝඩු අපේ අතේ බඳින පඳුර අපි එන අතරමැදදී හම්බ වෙන සමන් දේවාලයේදී මේ විදිහට අපි ගැට ගහන්න ඕනේ. ඉතින් ඒක තමයි දැන් මම සිද්ධ කරන්නේ. හායි. දැන් වෙලාව 11යි කාලයි. අපි දැන් තමයි සිරිපා කරුණා කරලා පහලට කරුණා කරේ. ඔන්න ඔහොම තමයි සිරිපා ගමන සිද්ධ වුණේ මගේ කෝඩු සිරිපා ගමන මගේ නංගිගේ. මේ විදිහට තමයි කෝඩු මගේ නංගිගේ සිරිපා කරුණාව සිද්ධ වුණේ. හැමෝම ගොඩක් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. මමත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. බයි.